කොහොමද ගයිස් හැමෝටම ඉතින් මගේ නම තිමිත් මං ඉන්නේ මෙල්බන් වල මේ මගේ දෙවෙනි වීඩියෝ එක මම බැලුවේ මොකද මම දැන් වීඩියෝ කරන්නේ මගේ ෆෝන් එකෙන් ගිම්බල් එකත් ඒ කියන්නේ ගිම්බල් එකක් තියෙනවා ඒ ගිම්බල් එකට ඇටච් කරලා තමයි ෆෝන් එකේ මම යූස් කරන්නේ මම බැලුවා මට ෆෝන් එකයි ගිම්බල් එකයි දෙක එකට කනෙක්ට් කරන්නට වඩා ලේසි මේ වගේ පොකට් කැමරා එකක් ගන්න එක ඉතින් මම ඉස්සරහට බ්ලොග්ස් කරන නිසා මට ලේසි ඉක්මට ඔවන් කරලා ඕන වීඩියෝ එකේ වෙලේ ඉක්මට වීඩියෝ කරගන්න නැත්තම් මම ෆෝන් එක මේකට මගේ ගිම්බල් එකට ඇටච් කරන්න ඕනේ ඉතින් ඒකත් එක හින කරදරයි ඉතින් මම ගත්තා ඩීජයිලගේ තිබ්බා ඔස්මෝ පොකට් 123 කියලා ඉතින් මං අද ගත්තේ ඔස්මෝ පොකට් 3 කියන එක මේක 3 එක මං හිතන්නේ ලේටස් මේක මන් දන්න විදිහට ඒකේ නෝමල් එක නෝමල් කැමරාවෙන එක තින ටස ක්‍රේට කොම්බෝ එක තියෙනවා ක්‍රේට කොම්බෝ එක මෙගුලන්ගේ තියෙනවා කැමරා එක තියෙනවා ඊට පස්ස මේ වගේ ට්‍රන්ස්මීටයක් කෙන මේක ඩජයි මිනි 3 එක මේක තින මිනිටුව එක මිනිටුව එක කියලා කියන්න එද මිනිස්ත්‍රීක තම ලේටස් මේ කියෙන අලුත් මේක හැබයි මිනිටුව එක මට ඇත්තර මේක තියෙනෙක මට යස් වෙන්න මකොද මේක මේ මිනිස්ත්‍රිය එක මේ මංගහන් ඉන්න එක යස් කරන නිසා ඊටස මේ ගොලන්ගේ වෙනම බැට්‍රියක් එක්ස්ට්‍ර බැට්‍රි තියෙනවා ඊටස ට්‍රයිපෝඩ් එක වෙල තින කේබල් ඊටස මේක කැම්ම එක දාන්න බෑග් එක ඩජ මිනි කලිප් මැගනට් කලිප්ස් වගේ කැවිල්ල තියෙනවා ක්‍රීන් වෙන්න මේ වගේ මේ ෆ්ලෆී එකන මේ නොයිස් එක එකනේ අරැබ්සෝබෙන් මන් දන්න මේක කොහොම මොකක්දේකේ සයින්ටිෆික් පැත්ත කියලා අර නොයිස් එක හරියට ඇබ්සෝබ් වෙන්න කියලත මංහිතන්නේ ඒකතර තමයි මේක යුස් කරන එකක් ඇවිල්ල තියෙනවා ඊට පස්සේ කැම්ම එකට දාන්න ලෙන්ස එකක් ඒවගේටිය තමයි තියෙන්නේ නෝමල් කොම්බෝ කිට් එක කියන්නේ මේ DJI කොම්බෝ කිට් එක නැතුව නෝමල් එන එක තියෙන කැමරාවයි මේගොල්ලන්ගේ කව එකයි ඊට මහිතන් ට්‍රන්ස්මිටයක් කෙනව ඇති මන් දන්න හැ ඉතින් දෙක අතර පොඩි වෙනසක් තියෙන්නේ ප්‍රයිස එකගතින් ගත්තහම මේක අද අයිකන මේ බොක්සින්ඩේ එක අනික ඔෆර්ස් ගියා ඉතින් ඒකත් එක්ක මම මේ ගත ජබිහයිෆයකින් අපි ඕපන් කළ බත්තර මම මේක පැකින් එක ගැලෙව්වා මට පැකින්නේ ගෙලවුම් පස මට මතක් වුණේ ඔගොල්ලෝ කට්ටියත් ඒ කියන්නේ මේක බලන්න ඕනි කියලා එකන මේ වීඩිය එක ඔයාලත් බැලුවනං හොඳයි කියලා මට හිතුුණා ඉතින් තව මේ බැග්‍රවන්් එකේ පොඩ්ඩක් ඉතින් මගේ මේ දෙවනි ලොගේ මොනහ පොඩිපොඩි වෙනස්කං වෙයි බැග්‍රවන්් එක වෙනස් කාන්ඩ ලයිටිං පොඩ්ඩක් කවුල් මගේ මන්දන්නවා දැනට මේ විදිහ මං පුළුවන් ඉදිට අප්ඩේට් කරගෙන යනවා ඉතින් මං අද කැමරාක් ගත අපි දැන්ට ඕපන් කළ බලු මන්තා මේ පැකේජින් කැඩුවේ නැහැ මේගුලන්ගේ මේ පැකේජ් එක ඇතුළ තමයි කැමරාවයි හැමදේ මැවිල්ල තියෙන්නේ ඊට පස්සේ තා බොක්සයක් ඇවිල්ල තියෙනවා ඊටසේ මේගුලන්ගේ පේපවර්ක්ස් ටික ඇවිල්ල තියෙනවා බොක්ස එක එච්චරයි පේපවර්ක්ස් එක මේගුලන්ගේ QR කෝඩ් එක තියෙනවා ඇප් එක ඩව්ලෝඩ් කරගන්න ඒ ටික ඉටසේ අයි මැනුවල් යුස මැනුවල් ඇවිල්ල තියෙන ක්වික් ස්ටාර්ට් ගයිඩ්ඩක් ඇවිල්ල තියෙනවා හැමදාම් වගේ DJI ලගේ එනවා ස්ටික එක DJ ස්ටික ඇවිල්ල තියෙනවා මේ යුස මැනුවල් එක ඉතිං අපි බලොම මේක හද තියෙන කියල මුලින් මේක තියෙන්නේ කැමරා එක කව එක මොකද මේ කැම්ම එක ඇතරම පොඩි ගිම්බල්ලයක් එක්කෙන්නේ මොකද ඒක මේක ඇත්තරම ගැන පොන්දන එකනේ කොහොමද කියන මේක ඇතරම වව් එකක් මොකද මේ කැමරා එක වීඩියෝ එක අපිට ඉස්සර ඩිස්පලේ එකක් තියෙනවා ඊට පස්සේ කැම්ම එක තියෙනවා කැම්ම එක ගිම්බල්ල එක තියෙනවා එක ස්ටේබලයිසේගෙන අපි ලොකු ගිම්බල් යස් කන්නුන්න පොඩි කැම්ම එක හැම දෙයක් මේකනිය අර ලොකු දෙයක් මාරිදියට ලොකු කම්පලෙක්ස් දෙයක් හෙන්න සරලෝ මේක හදල තියෙන්නේ ඉතිං අපි මේ පැකේජ තන්බොක්ස් කරලා බලමු කොහොමද ඒ පැකේජිනි තියෙන කියලා පෞච්ච එක මේ ගුලන් පෞච්චක මේ පෞච්චක තුළ තම ඔක්කොමටික තියෙන්නේ අපි බලමු එක කොහොමත් තියෙන කියලා එගුලන්ගේ DJI කැමරා එක තින පිටි පස තාමිස්ටිකස් ගලවන මේක ඩිස්පලේ එක ඉටස්සේ අපිට කන්ට්‍රෝල් එකක් දීලා තියෙනවා ඉටසේ රෙකෝඩින් බට්න එක දීලා තියෙනවා මේ ඩිස්පලේ එක මේ කැම්ම එක ඉතිං මේක මාර සෙන්සිටව් ඒ අර බිම වැටනොත් මන්දන්න කොම වේද කියලා බිම වැටනොත් සමරට කැඩෙන්ඩත් පුළුවන් ඉති එකන මේ මං යස් කන DJI මිනි 3 මේගුලන්ගේ ට මේ තියෙන DJI මිනි 2 එක ඉතින් මේකට වඩා මාර විදිර මේ මං යස් කරන එක මාර ඇඩ්වාන්ස් මේක ගොඩක් බාරයි හැබයි මේක බරණෑ මේක ගොඩක් වෙලාවක් අපිට යස් කාණ්ඩ පුළුවන් වොයිස් එක නොයිස් කන්සලේෂන් අතින් ගත්තමත් මේක හොඳයි මේක හැමතිම මේ ඩිජ මිනි 3 කියන එක හැමතිම්ම හොඳයි ඇතර මේක මට යුස් වෙන්න හැ හැබැ ම මේක තියෙනවා
ඒගොල්ලෝ එක්ස්ට්‍රා බැටරි එකක් එවලා තියෙනවා. ඇත්තටම මම බ්ලොග්ස් ගන්න මොකද මම සාමාන්‍යයෙන් මම ගොඩක් තැන්වල සමහරලාට යනවා. ඇත්තටම මම හිතනවා අපරාධනේ මට මේක වීඩියෝ කරලා ඇත්තටම මම මේ වීඩියෝස් ටික කරන්නේ හේතුව මොකද මට එකක් මෙමරි එකක්. ඊට සනිත් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙහෙ දැකලා නැති කට්ටියට ඒ දේවල් බලන්න පුළුවන් එකක්. දන්නේ ඉතින් මොකක්ද කියලා. මගේ පරණ channel එක මම ආයි පටන් ගන්නවා. අනිත් අයටත් බලන්න share කරන්න මොන හරි දෙයක් තියෙනවා නම් අප්ඩේට් වෙන්න ඔයගොල්ලෝ කැමති දෙයක් තියෙනවා නම් පහල කමෙන්ට් කරන්න. මං හැම කමෙන්ට් එකකටම රිප්ලයි දාන්න උපරිම try කරනවා. ඇත්තටම try කරනවා නෙවෙයි මං අනිවාර්යෙන් දානවා. ඉතින් මේ එක්ස්ට්‍රා බැටරියක් ඉතින් ආයි බලුත් අපේ එක්ස්ට්‍රා බැටරියක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ tripod එක ඇවිල්ලා තියෙනවා. ඇතරම මම මුලින්ම කොම්බෝ එක නෙමේ ගන්න ගියේ මම නෝමල් එක තමයි ගන්න ගියේ. හැබැයි ඊට පස්සේ මට හිතුණා නැහැ කොම්බෝ එක එක්ස්ට්‍රා බැටරි එකක් තියෙනවා මේගොල්ලන්ගේ ට්‍රයිපොඩ් එක තියෙනවා. ඒ ටික තියෙන නිසා මට ලේසි වෙයි කියලා මම හිතුවා. මේක තමයි ඒ කියන්නේ අපි ට්‍රයිපොඩ් එක තියෙනනේ මේ ට්‍රයිපොඩ් එක මේක යටට ප්ලග් කරන්න එන ට්‍රයිපොඩ් බේස් එක තමයි මේක. මේක අපිට මේ විදිහට ක්ලිප් කරන්න පුළුවන් යටින්. මේ විදිහට ක්ලිප් කරන්න තියෙන්නේ. මේ විදිහට ක්ලිප් කරලා අපිට මේ ට්‍රයිපොඩ් එක කොහරි තැනක හිටවන්න ඒ විදිහට තමයි පුළුවන්. මේකෙත් මේ බැටරියටත් අපිට ට්‍රයිපොඩ් එක මේව ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්ස්ට්‍රා බැටරිය මේගොල්ලන්ගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. මේක කනෙක්ට් කරගන්නත් පුළුවන් අපිට මේ මිනි 3 එක කනෙක්ට් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේක යූස් වෙන්නේ නැහැ. මම මේක අරන් තියෙනවා. පැකේජ් එකට ආයි ඇතුළට දාලා. ඉතින් මම යූස් වෙන්නේ නැති නිසා. තව තියෙනවා මේකේ කේබල්ස් ටික ඇවිල්ලා පවුච් එකේ මේක චාර්ජ් කරන කේබල් ටික කේබල් එකක් ඇවිල්ලා තියෙනවා අපිට චාර්ජ් කරගන්න. මෙන්න මේ ෆ්ලෆි මේ ගාඩ් එක ඇවිල්ලා තියෙනවා. මර ගාඩ් එක ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද මේක වැඩ කරන්න කියලා. මම මේකේ ස්ටික් එක ගලවනවා. වව්. මේකේ කැම් එක මේක මරු. මේක පිස්සුවා. මොකද මේක අපිට ඩිස්ප්ලේ එක හරවන්න පුළුවන්. මේ ඔයගලන්ට පේනවද දන්නේ වව් ඒ සෙටප් කරගෙන ඊට පස්සේ මම ඔයගලන්ට මේකින් වීඩියෝ එකක් ගේන්නම්. ඇත්තරම මාරම ලේසි වැඩ කරන්න ස්ලයිඩ් කළා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඔප්ෂන් එක ක්ලික් කළාන් පස්සේ එයා අපේ පැත්ත බලනවා. මේකේ තියෙනවා ඔප්ෂන් එකක් අපිට පුළුවන් ෆේස් එක ඩිටෙක්ට් කරන්න එයාගේ එයා අපේ කියන්නේ ෆේස් එක ඩිටෙක්ට් කරලා කැම් එක ඕන විදිහට හරවන එක තමයි කරන්නේ. ස්ටාර්ට් දුන්නාන් පස්සේ එයා ඊට පස්සේ අපිට මේ බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. මොකද මේ බටන් එකෙන් අපිට පුළුවන් කැම් එකේ එහා මෙහා හරවන්න උඩ පහළ කරන්න ඒ ඔක්කොම. අපි මේක ක්ලික් කළාන් පස්සේ එයා අපේ ෆේස් එක ඩිලීට් කරගන්න එක කරන්නේ. මම පෙන්නන්නම්. එයා මගේ ෆේස් එක ඩිලීට් කරගත්තා. දැන් මම කැම් එක එහෙ මෙහෙ හැරෙව්වත් එයා මගේ මුන්ට අර එයා කැම් එක එයා හරව ගන්න ලස්සනට මේ එයා ෆේස් එක ඩිලීට් කරනවා. කොච්චර හැරෙව්වත් එයා මගේ ෆේස් එක ඩිලීට් කර හරි. මම දැන් වීඩියෝ කරන්නේ Osmo Pocket 3 කියන මේ කැම් එකකින්. ලේසිම දෙයක් තව තියෙනවා. මොකද මේ තියෙන Osmo Pocket 3 මේකේ මගේ ඩිස්ප්ලේ එකනොත් පෙන්න මට මගේ ෆෝන් එකකින් බලන්නත් පුළුවන්. ඔන්න ඉතින් ගයිස් මේ මම අන්තිමට වීඩියෝ ක්ලිප් එක කරන්නේ නැහැ එන්ඩ් එක. ඉතින් ෆෝන් එකෙන් ඇත්තරම මේක මට ඩිස්ප්ලේ එක බලන්නත් පුළුවන්. ඉතින් මම මේ දාලා තියෙන්නේ DJI ලගේ ඔෆිෂියලි රිලීස් වුණ වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මෙතනින් එහාට මම මගේ ඔක්කොම ව්ලොග්ස් ගේන්නේ මේ කැම් එකෙන් DJI Pocket 3 කැම් එකෙන්. ඉතින් ඒක ගොඩක් කොලිටි වීඩියෝස් ඒ වගේම මට මිනි 3 මයික් කනෙක්ට් කරලා හොඳ ඔඩියෝ එකක් ගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. කට්ටියට බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න. එහෙනම් thank you.